I tell a story, which is one that my dad told me before the Apollo missions when he was just a very little boy. He was looking up at the moon with his mom, and his mom said to him, "Don't worry, Ronnie, we'll never get there." Fast forward maybe 70 years later, it's his daughter that's actually going there. And I think that long arc. My name is Christina Cook, and I'm a mission specialist for NASA's Artemis II mission around the moon. අද ඇය ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වන කාන්තාව බවට පත්වී අවසන්. නාසා ආයතනයේ ආර්ටිමිස් 2 මෙහෙම හරහා සඳවටා ගමන් කළ ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයේ රන් අකුරින් තම නම ලියා අවසන්. ගණිතයට සහ විද්‍යාවට උපන් හපන්කම් පෑ ක්‍රිස්ටීනා නිකම්ම විද්‍යාඥවරයක් වීමට කැමති වුණේ නෑ. ඇය අභියෝගවලට පෙම්බැන්දා. ඇන්ටාටිකාවේ දැඩි සීතල මෙන්ම ගානාවේ දුෂ්කර පරිසරයන් ඇය ජයගත්තේ බිය කියන හැඟීමට මුහුණ දෙමි. මම හීන දකින්නයක් වුණත් මම ප්‍රායෝගික අභ්‍යවකාශයට යාම දුෂ්කර බව මා දැන සිටිය. නමුත් මම ඒ හීනය අතහැරියේ නෑ. ඇය පවසන්නේ එලෙස අභ්‍යවකාශ ගාමියෙකු වීමට අයතුම් කිරීමෙන් සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දොරටු විවෘත කරමින් තනිවම අඳුරු විශ්වයට පියවර තැබීම දක්වා ආ ගමන අතිශය දුෂ්කරයි. රොකට්ටුවකට තමන්වම බැඳගෙන උඩුකුවනට යන ඒ මාරක ගමන ඇය තෝරාගත්තේ ලෝකයේ සියලුම ගෑනු දරුවන්ට පණිවිඩයක් දෙන්නට. අන්න අය ඔබ ගැන විශ්වාස කරනවා නම් ඔබත් ඔබ ගැන විශ්වාස කළ යුතුයි. ඇයගේ දර්ශනය එයයි. ඇයට අනුව සඳ යනු හුදෙක් ග්‍රහයකු නෙවේ. එය මිනිස් ඉතිහාසයට සාක්ෂි දරන කැඩපතක්. ලෝකයේ කොහේ සිටියත් අප දකින්නේ එකම සඳයි. ඒ සඳ දිනන්නට යන මේ අසමසම කාන්තාව මනුෂ්‍ය වර්ගයාගේ ගවේෂණය පිපාසය සංකේතවත් කරනවා. ක්‍රිස්ටීනා කෝක් යන හුදෙක් අභ්‍යවකාශ ගාමියෙකු නොව අසීමිත විශ්වය දිනන්නට යන අපේ පරම්පරාවේ වීරවරිය.